හෝමාගම කර්මාන්ත ශාලාවක ගිනි ගැනීමක්, හෝමාගම කර්මාන්ත ශාලාවක ගිනි ගැනීමක්, හෝමාගම කර්මාන්ත ශාලාවක ගිනි ගැනීමක්, ඉදිරි සති දෙක දරුණු ගිනි ගැනීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නොහිතන විදිහේ. ගාල්ලේ ඉඳලා උඩට කොළඹ හෝමාගම මා මේ මොහොතේ රැඳී සිටින්නේ හෝමාගම කටුවන ප්‍රදේශයේ. ඔබ දන්නවා අපි අද උදෑසන වාර්තා කළ ප්‍රවෘත්තියක් මේ ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක් ගිනිගෙන ඇති බවට යනවා. අප මේ මොහොතේ රැඳී සිටින්නේ හෙල්මට් කර්මාන්ත ශාලාව ඉදිරි පිටයි ඔබට පෙන්වනවා ඇති දැනටමත් දුමාරය නගිමින් ගින්න මැඩ පැවතුවත් නැවත ගින්න හටගෙන ඇති ආකාරයක් තමයි අපට පෙනෙන්නේ. ඉතින් ගිනි නිවීමේ හමුදාවේ නිලධාරීන් මේ වන විටත් උත්සාහ ගෙන සිටිනවා ගින්න මැඩ පැවැත්වීමට. ඔබට මේ පෙනෙන්නේ ප්‍රදර්ශනයි. ඉතින් ඉතා දැඩි දුමාරයක් විශ්වන ආකාරයක් තමයි ඔබට පෙනෙන්නේ මේ මොහොතේදී. ඉතින් ආසන්නට යන්නට දෙන්නේ නැහැ ආරක්ෂක හේතුන් මත. යම් ආකාරයකින් ආරක්ෂක හේතුන් මත තමයි අපිට එම අසලට යන්නට දෙන්නේ නැත්තේ. මොකද මේ දුමාරය ඉතා විශේෂ සහිතමත් බවයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඉතින් අප සූදානම් නැවතත් මේ තොරතුරු ඔබට වාර්තා කරන්න. මෙබගින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය ප්‍රකාශ කරනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන තිබූ අතර එම අවස්ථාවේ සේවකයන් 80කට අධික පිරිසක්ද එම ස්ථානයේ රැඳී සිටි බවයි තොරතුරු වාර්තා වූයේ. ඒ අනුව ඔවුන් සිරවී ඇද්දැයි සොයා මෙහෙයුම්ද දැනටත් ක්‍රියාත්මකයි. කේන්දරේ බැලුවාද? අපලද? ඒ රාෂ්ටකද? ගෙදර වාස්තු දෝෂද? සුබ වැඩවලට සුදුසු කාලය නොවේද? එහෙත් ඔබ පැරදී නැත. අවශ්‍ය වන්නේ හැරවුමක් පමණි. කතරගම සහ කඩවර දෙවියන්ගේ ආශිර්වාදයෙන් දින නියම කර සියලුම හඳහන් දෝෂ සහ වාස්තු දෝෂ සඳහා නිවැරදි විසඳුම්. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වික්‍රම ආරච්චි වෙද මහතා හෝමාගම. කතා කරන්න 0777 328 350.